පටන් ගත්තේ. අද තමයි මේ තැනට ආවේ. එතකොට මේ අපි නිදහසේ මේ වෙලාවට ඒතර කට්ටිය පන්ති වලට යනවා නම් ඉස්කෝලේ ගිහින් පන්ති ගිහින් හවස ඔෂයක් එහෙම දාලා ෆ්‍රී එකේ නේද මම වගේ අද සෙට් වෙන්න පුළුවන්. ඉතින් මේ අද ඉඳන් විධිමත්ව කට්ටිය ඔන්ලයින් වැඩසටහන වෙනදටත් වඩා සතුටින් සක්‍රියව කරනවා. හේතුව මෙන්න මේ ටයිම් වලට ඇත්තනම් පන්ති යන්න හේතුනේ මම පන්තියේ කරේ මගේම තැනක නෙමෙයි. එතකොට මම කරන ක්ලාස් කරන ආයතනයේම කරේ. එතකොට මට පන්තියේ කොහොමත් 8:00මාර වෙද්දි නතර කරන්න ඕනේ. මොකද පැය එකමාරක් විතර කරලා එහෙම නතර කරන්න වෙනවා. ඒකයි මම ගොඩක් වෙලාවට හදිස්සියේ එහෙම කරේ. නමුත් දැන් මට එළි වෙනකන් හරි පන්තිය කරන්න පුළුවන්. ඉතින් මගේම තැන පුංචිවට හදාගත්ත ලොකුට නෙවෙයි. අපි මේක හිමීට වර්ධනය කරගමු. නේද? ඉතින් මේකෙට අපි ඔයාලගේ සහාය තමයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගේ සපෝට් එක. ඔන්ලයින් එක හදන්න යන්නේ. ඔන්ලයින් එකට බර තියන්නම් කියලා යන්නේ. ඉතින් අද ඇත්තටම සතුටින් පන්තිය පටන් ගන්නෙ. මොකද වෙනදටත් වඩා මගේම දැන කරන්න තියෙන හින්දා මාරම සතුටින් අද පන්තිය කරනවා. ඉතින් මේ අද පොඩි ඉතින් අඩුපාඩුකම් තියෙයි. අද පුළුවන් විදියට දරිද්‍රි ගාලා මේ පන්ති වෙච්ච ගමන් ගත්තේ. එහෙනම් අපි ගියේ සාකච්ඡා කරගෙන පුතේ වැරදි නිවැරදි කිරීම කියන පාඩම. මේ පාඩමට අදාළව අපි සාකච්ඡා කරේ වැරදි නිවැරදි කිරීම වලට අදාළව ඔයාලගේ ටියුට් එකේ තියෙන ගිණුම්කරණයේ වැරදි සිද්ධ වෙන්න හේතු අපි කතා කරා. එකක් තමයි ගනුදෙනු විශාල සංඛ්‍යාවක් තිබීම, ගනුදෙනු ගිණුම් වලට පිටපත් කරන පුද්ගලයාගේ නොසැලකිලිමත් බව, ඒ වගේම සමහර විට ව්‍යාපාරයේ ගනුදෙනු සංඛ්‍යාව පුළුල් වීම ඔන්න වගේ එක කාරණා මත ගිණුම්කරණයේ වැරදි සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කම්ස් හදනකොට වැරදි සිද්ධ වෙනවා. ඒතර අද අපි ගන්න යන්නේ ඔයාලගේ ගිණුම්කරණ ක්‍රියාවලියේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් තැන් 4. ඔයාලගේ ගිණුම්කරණේ වැරදි සිද්ධ වෙන්නේ කොයි තැන්වලද? හරිද? ඒක තමයි සාකච්ඡා කරන්න යන්නේ. අද අතින් මකන්න වෙන්නේ හරිද? හේතුව ඩස්ටර් මොකුත් නැහැ. මෙහෙම තමයි වැඩේ පටන් ගත්තේ. හරි. එහෙනම් අපි ගන්නවා යෙදුම් ක්‍රියාවලිය ඊට පස්සේ නිමෙව්. යෙදුම් ක්‍රියාවලිය නිමෙව්. හරි. මට කියමු බලන්න කට්ටිය ගැම්මින් යෙදුම් මොනවද ගිණුම් කරන්නේ? යෙදුම්. ඔව්. යෙදුම්. තෙනුජේ ගිණුම් කරන්නේ යෙදුම් මොනවද? යෙදුම් අපි සාමාන්‍යයෙන් නිෂ්පාදනයක් කරනකොට ඒකට පිටි ටිකක් දාලා ඒ පිටි ටික අනලා තලලා රෝල් කරලා පොලේ ගහලා පෝරණුවට දාලා පුලිස්සලා ගන්නවා නිමෙවුම. අපි ඒකට කියනවානේ බං නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. අන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වගේ ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය අපි යෙදුම් විදිහට භාවිතා කරන්නේ මොනවද? ඔව්. දන්නේ කෙනෙක් පටකාලමයි කිය කොන් කරලා කියමු. මොනවද යෙදුම් විදිහට භාවිතා කරන්නේ? ඔව්. නැත්නම් අපි ගිණුම්කරණේ පිටි. ගනුදෙනු හා සිද්ධි. ව්‍යාපාරයේ පුතේ යෙදුම් විදිහට භාවිතා කරන්නේ ගනුදෙනු හා සිද්ධි. මෙන්න මේ ගනුදෙනු හා සිද්ධීන් අපි ක්‍රියාවලියකට භාජනය කරනවා. ඔව් මොනවද? පළවෙනි පියවර අපි මුලින්ම මේ ගනුදෙනු හා සිද්ධීන් වෙච්ච ගමන් මුලින්ම දානවා මොනවටද? ඔව් කොහෙද අපි මුලින්ම වාර්තා කරන්නේ? මොන පොත්වලද වාර්තා කරන්නේ? ඈ බා ගනුදෙනු සිද්ධීන් වෙච්ච ගමන් ඒවා මුලින්ම වාර්තා කරන්නේ මොන පොත්වලද?
වීඩියෝ ඔන් කරලා බලන්න. ඔය සෙට් එක. ඉනූපමා ගනුදෙනු සිද්ධීන් වෙච්ච ගමන් මුලින්ම වාර්තා කරන්නේ කොහෙද? මූලික සටහන් පොත්වල. මූලික සටහන් පොත්වල වාර්තා කරනවා. මූලික සටහන් පොත්වල වාර්තා කිරීම. මූලික සටහන් පොත්වලට ඒවා දැම්මට පස්සේ අපි ඊළඟට කොහෙටද දාන්නේ? මූලික සටහන් පොත්වලට දානවා. දාලා ලෙජර් ගිණුම් වලට පිටපත් කරනවා. ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම. ලෙජර් ගිණුම් වලට පිටපත් කරාට පස්සේ ඊළඟට කරන වැඩේ මොකද්ද? අපි දිත්ත සටහන් රීතීන්ට අනුව මේ මූලික සටහන් පොත්වල එකතුන් ටික ලෙජර් ගිණුම් වලට දාන්න. හර සටහනට බැර සටහනක් දාන්න. අයිතිකාරයා ප්‍රාග්ධනය දුව කිව්වහම මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. හරි? එහෙම හර සටහනට බැර සටහනක් දාන්න. එහෙම දැම්මට පස්සේ පුතේ ඊළඟට මොකද කරන්නේ? ඒ ලෙජර් ගිණුම් ටික මොකද කරන්නේ? එන්නේ ගිණුම් තුලනය කිරීම. අපි ඒ ලෙජර් ගිණුම් වලට ගනුදෙනු සෙට් එක දාලා ඉවරනාට පස්සේ මම මේ ගිණුම් සෙට් එකම තුලනය කරා. නේද? ඉදිරියට ගෙන ගිය ශේෂ පහළට ගෙන යන ශේෂ ගත්තා. අන්නේ ගිණුම් තුලනය කරාට පස්සේ ඊළඟට අපි හැදුවා තව එකක්. මොකද්ද? ගිණුම් තුලනය කරාට පස්සේ ඊළඟට හැදුවා තව එකක්. මොකද්ද බං? ඊළඟට මොකද්ද හැදුවේ? ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. ඊට පස්සේ අපි ගිණුම් කරණේ පුතේ නිමෙවුම එනවා. මොනවද? ගිණුම් කරණේ නිමෙවුම එනවා මූල්‍ය ප්‍රකාශන. හරි. ඔයාලගේ MCQ වල අහන තවත් වැදගත් පාර්ට් එකක් තමයි ඔයාලගෙන් අහනවා මූල්‍ය ප්‍රකාශන කට්ටලයක සංරචක මොනවද? ඔක අහනවා. මොනවද මූල්‍ය ප්‍රකාශන කට්ටලයක සංරචක? ලාභ, අලාභ ප්‍රකාශය, අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒක පාඩම් කරගත්තත් පාඩු නෑ. හේතුව එක්සෑම් එකේ ලොවෙත් අහන ප්‍රශ්නයක්. අහන්නේ දෙවෙනි පේපරේ 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කමට ලකුණු 1කට අහනවා මූල්‍ය ප්‍රකාශන කට්ටලයක සංරචක මොනවාද? මොනවද බා? ලාභලා ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. එතකොට අපේ ගිණුම් කරණේ නිමවුම මෙන්න මේ දෙක. එතකොට දැන් අපි කතා කරගෙන යන්නේ වැරදි නිවැරදි කිරීම. මේ වැරදි නිවැරදි කිරීම වලට අදාළව බං සාමාන්‍යයෙන් ගිණුම් කරණේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධාන තැන් 4ක් තියෙනවා. අපි accounts හදනකොට අපේ අතින් වැරදි වෙන්න පුළුවන් තැන් 4ක් තියෙනවා. එක තැනක් තමයි පුතේ මෙන්න මේ ගනුදෙනු ටික මූලික පොත්වලට වාර්තා කරද්දී වැරදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට එක ගනුදෙනුවක් අපි විකුණුම් ජර්නලයට දාලා නැහැ. ණයට විකුණුපු එක ඉන්වොයිසයක් විකුණුම් ජර්නලයට දාන්න බැරි වෙලා. එහෙම නැත්නම් රුපියල් 5000ක අත්පිට විකුණුම් අදාළ ගිණුම් වල දෙවරක් දාන්න. එහෙම නැත්නම් අපි ගත්තොත් රුපියල් 5000ක ගැනුම් ඉන්වොයිසයක් ගැනුම් ජර්නලයට
50000ක් කියලා දාන්න. අන්න මූලික සටහන් පොත් පිළියෙල කරද්දි සිද්ධ වෙන වැරදි තියෙන. දෙවෙනි වරද වෙන්නේ මූලික සටහන් පොත් වලින් ලෙජර් ගිණුම් වලට වාර්තා කරත්. මූලික සටහන් පොත් වලින් ලෙජර් ගිණුම් වලට වාර්තා කරද්දී වැරදි වෙනවා. ඒ කියන්නේ පුතේ විකුණුම් ජර්නලේ එකතුව ලෙජර් ගිණුම් දෙකට දානවා. ආන් එතකොට සමහරට එක්ක වැඩියෙන් දාලා එක්ක අඩුවෙන් දාලා එක්ක පැතිමාරු කරලා දාලා අපි උදාහරණයක් විදිහට ගත්තොත් විකුණුම් ජර්නලේ එකතුව අදාළ ගිණුම් දෙකට 10000ක් වැඩියෙන් දාලා විකුණුම් ජර්නලේ එකතුව අදාළ ගිණුම් දෙකට 10000ක් අඩුවෙන් දාලා අන්න පුතේ ලෙජර් ගිණුම් වලට වාර්තා කරද්දී වැරදි සිද්ධ වෙනවා. තුන්වෙනි වරද තමයි ලෙජර් ගිණුම් තුලනය කරද්දී වැරදි වෙනවා. ලෙජර් ගිණුම් තුලනය කරනකොට වැරදි සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ගිණුම බැලන්ස් කරද්දී මුදල් පොත බැලන්ස් කරනකොට සමහරට 10000ක් වැඩියෙන් දාලා 15000ක් අඩුවෙන් දාලා අන්න ඒ ගිණුම් තුලනය කරද්දී වැරදි සිද්ධ වෙනවා. හතරවෙනි වරද තමයි ලෙජර් ගිණුම් තුලනය කරාට පස්සේ ඒක අරන් ගිහින් අපි ශේෂ පිරික්සුමට දානවා. ශේෂ පිරික්සුමට වාර්තා කරද්දී වැරදි වෙනවා. එහෙනම් මට කියපම් බලන්න ගිණුම්කරණයේ වැරදි සිද්ධ වෙන ප්‍රධාන තැන් හතරක් තියෙනවා. වැරදි සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධාන තැන් හතරක් තියෙනවා. පළවෙනි වැරදි සිද්ධ වෙන්න පුළුවන් කොහෙද? ගනුදෙනු මූලික පොත්වලට වාර්තා කරද්දී වැරදි වෙනවා. මූලික පොත්වල තොරතුරු ලෙජර් ගිණුම් වලට වාර්තා කරද්දී වැරදි වෙනවා. තුන්වෙනි එක ලෙජර් ගිණුම් තුලනය කරද්දී වැරදි සිද්ධ වෙනවා. හතර ශේෂ පිරික්සුම් පිළියෙල කරද්දී වැරදි වෙනවා. දැන් කියපම් බලන්න මයිත් එක්ක ඉතින් කියහම් බලන්න පළවෙනි එක මොකද්ද? පළවෙනි එක හැබා ගනුදෙනු මූලික පොත්වලට වාර්තා කරද්දී වැරදි වෙනවා. ඊට අමතරව ලෙජර් ගිණුම් වලට පිටපත් කරද්දී වැරදි සිද්ධ වෙනවා. ලෙජර් ගිණුම් තුලනය කරද්දී වැරදි සිද්ධ වෙනවා. ලෙජර් ගිණුම් වල ශේෂ පිරික්සුමට අරගෙන යද්දී වැරදි වෙනවා. හරිද? එනම් ගිණුම්කරණයේ පුතේ වැරදි සිද්ධ වෙන අවස්ථා හතර අහනවා. එකත් අහලා තියෙනවා. ඒක අහන්නේ පුතේ 6 වෙනි ප්‍රශ්නේ. සාමාන්‍ය පෙළ 6 වෙනි ප්‍රශ්නේ ඔයාලගෙන් අහන එකක් තමයි ගිණුම්කරණයේ වැරදි සිදුවන අවස්ථා හතර. එහෙනම් වැරදි සිදුවන අවස්ථා හතර මොනවද? මූලික පොත්වලට වාර්තා කරද්දී වැරදි වෙනවා. ලෙජර් ගිණුම් වලට වාර්තා කරද්දී වැරදි සිද්ධ වෙනවා. ගිණුම් තුලනය කරද්දී වැරදි සිද්ධ වෙනවා. ඒව ශේෂ පිරික්සුමට වාර්තා කරද්දී වැරදි වෙනවා. හරි සිද්ධිය. හරි. එහෙනම් අපි මුලින්ම ගන්න යන්නේ පුතේ මේකේ එක පොයින්ට් එකෙන් පොයින්ට් එක ගන්න. උදාහරණයක් විදිහට මූලික පොත්වලට වාර්තා කරද්දී සිද්ධ වෙන වැරදි මොනවද? ලෙජර් ගිණුම් වලට වාර්තා කරද්දී සිද්ධ වෙන වැරදි මොනවද? ගිණුම් තුලනය කරද්දී සිද්ධ වෙන වැරදි මොනවද? ඒ වගේම ශේෂ පිරික්සුම හදද්දී සිද්ධ වෙන වැරදි මොනවද? අන්නේ ප්‍රධාන හතර සාකච්ඡා කරන්න කලින් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා පස්වෙනි පිටුවේ ඔය කට්ටියගේ ටියුට් එකේ තියෙනවා පස්වෙනි පිටුවේ ගිණුම් කරන ක්‍රියාවලිය අඳගන්න තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය අඳගමුකෝ. ලස්සනට ක්‍රියාවලිය අඳගෙන ඉවරලා අතුස්සුමේ මේ සමහර විට පුතේ කියනකොට ඔය කට්ටියට කැඩි කැඩි ඇහෙයි. හේතුව මේ තාම ෆයිබර් කනෙක්ෂන් එහෙම ගහවෙන්නේ නැහැ. නෝමල් රවුටරෙන් තමයි යන්නේ වැඩි. මේ ෆයිබර් එක ලබන සතියේ වෙද්දි ගහලා එතකොට අවුලක් වෙන්නේ නැති. මේ YouTube එකත් දුන්නා ලයිව් එක ඒකත් කට් වුණා. මේ ඒක ලස්සන්ට ඒක විදිමත් ගමු. අද මේ හදිස්සියට ගත්තේ දැන් මම 7 ඉඳන් බලාගෙන ඉන්නවා. මම 4ට කියලා පන්ති හිතාගෙන මම ඇවිල්ලා දැන් බලාගෙන ඉඳලා ආයෙත් මෙසේජ් ටික දාන්න බලනකොට 7:00 මම ඊට පස්සේ ආයෙත් මේ 7:00 රෙඩි වුණා. ඊළඟ දවසේ ඉඳන් අපි හැමදාම 7ට යන්නේ. තිනුජේ අද පන්ති තියනවා බං? පන්ති තියනවද? ඊළඟට මම මතක් වුණා මේ ඉස්සර නම් මම පන්ති කරේ මම පාන්දර. එහෙම සින් එකකුත් තිබ්බා. පාන්දර ක්ලාස් කරේ. පාන්දර ක්ලාස් කරා කියලා කියන්නේ මේ 4ට. පාන්දර 4ට තමයි පන්තිය පටන් ගන්නෙ. 4 ඉඳන් 5:00 වෙනකම් කරා.
ඒක කරේ ළමයිට අර පාඩම් කරන්නේම පාන්දර නැගිටින්න පුරු කරවන්න තමයි මේ වැඩේ ගත්තේ. අන්තිමේට මේ පන්තිය මට පාන්දරින් ගලව ගන්න බැරි වුණා. ඒ කියන්නේ එක පැත්තකින් කොරෝනා කාලේ කරේ. එහෙම තමයි ඔන්ලයින් පන්තිය කරේ. එතකොට සාමාන්‍ය ළමයි 60 70ක විතර ඔන්ලයින් පන්තියක් තිබ්බා. හරිද? එතකොට මේ ඒක මම අකණ්ඩව සතියට දෙක ගාන පේපර් ක්ලාස් එක දවසක් කරනවා. එහෙම ගියා වැඩසටහන් ටිකක්. ඊට පස්සේ මේ ළමයි අන්තිමේට හවුස් පන්ති දානවට කැමති නේ. එකක් ඩේටා කේස් එක. මොකද නයිට් ටයිම් ඩේටා ටික පාන්දර සෙට් වෙනවනේ. ඒ නිසා පාන්දර යාලා පන්ති තියනවට කැමති. අනිත් එක නිස්කලංකයි. ඇයි සද්ද බද්ද නැහැ. ඔක්කොම නිදි. නැත්තම් මේ වෙලාව කාර්යබහුලයි නේ ගෙදර. එතකොට මේ එහෙමත් ගියා. මම හිතාගෙන ඉන්නවා කට්ටියගේ පේපර් ක්ලාස් එකක් ඔන්ලයින් පේපර් ක්ලාස් එකක් වෙනම ගන්න. ඔන්ලයින් පේපර් ක්ලාස් එකක් වෙනම ගන්න හිතාගෙන ඉන්නවා. එහෙම වුණොත් ඒක අපි මේ විදිහට හදාගමු. කතා කරලා මේක ඉවර වෙච්ච එක මම අත උස්සන්නකෝ. මේක ලියලා ඉවර වෙච්ච එක මම අත උස්සන්න පුතේ. මේක මොකක්ද කියන්නේ මේ වගේ තියෙන පේපර් ටිකත් වෙන වෙනම ගන්න ඕන. වෙන ගන්න ඕනේ. මේකේ කවර එකට එක වගේ කවර තිබ්බට මම මෙහෙම ටියුට් එක පෙරලා බලන්න. මේ ඔඩෝ බලපන් ගිය අවුරුද්දේ සම්පීරිය වෙයි. ඔක්කොම හරි. දෙවෙනි එකේ පළවෙනි රෝම ඉලක්කමට ලියන්න. ඒකේ තියෙන යම් මූලික පොතක සටහන් කරන ලද ගනුදෙනුවක් අදාළ ගිණුම් වලට පිටපත් නොකිරීම. ඒකෙන් ලියමු අපි රුපියල් 30000ක අත්පිට විකුණුම් අදාළ ගිණුම් වල වාර්තා නොවීම. රුපියල් 30000ක අත්පිට විකුණුම් අදාළ ගිණුම් වල වාර්තා නොවීම. ඒකේ රෝම ඉලක්කම් දෙකට ලියමු. ඒකට යනවා ලෙජර් ගිණුම් වලට ලෙජරේ අදාළ ගිණුමට පිටපත් කළ යුතු සංඛ්‍යාව වෙනුවට වෙනස් සංඛ්‍යාවක් පිටපත් කිරීම. ඒ කියන්නේ දාන්න ඕන ගානට වඩා වෙනස් ගානක් දාලා. අපි ඒක දාමු 35000ක විදුලි වියදම් ගෙවීම 53000ක් ලෙස වාර්තා කිරීම. හරිනේ. 35000 දාන්න ඕන එක 53000ක් ලෙස වාර්තා කරනවා. ඒකේ තුන්වෙනි එක තියෙනවා අදාළ ලෙජර් ගිණුම් වල වැරදි පැත්තේ සටහන් කිරීම. ඒකෙන් නියමු රුපියල් ලක්ෂ 2ක බැංකු ණය
ගැනීම අදාළ ගිණුම්වල පැති මාරු කර ලියා තිබීම අදාළ ගිණුම්වල පැති මාරු කර ලියා තිබීම ඊට පස්සේ ඒකේ හතර අදාළ ලෙජර් ගිණුම වෙනුවට වෙනත් ගිණුමකට පිටපත් කිරීම. ඒකේ පුළුවන් වැටු 15000ක් ගෙවීම විදුලිය ගිණුමට හර කිරීම ඊට පස්සේ තුන්වෙනි එක වේදික මුලින්ම දාලා හිටන් මම එන තුන්වෙනි එක දෙයි මේ හතර දාන්න උඹ වැරද්ද නිවැරදි කරන්න වරද්ද නිවැරදි කරපු ගමන් ඉවර වෙච්ච ගමන් මේ හතර අතුස්සන්නේ හරි ඉවරයි පුතේ ඉවර වුණාට පස්සේ අතුස්සන්නේ ඒකට ගමු ඉවරයි අතුස්සන්න බලන්න හරි කවුද කියන්නේ හරි මට කියන්නකෝ තේනෝජය පළවෙනි එකේ අවසානයකට දුන්නේ මොකද්ද දෙවෙනි එකට පළවෙනි එකේ දෙවෙනි එකට දුන්නේ මොකද මන් දුන්නේ රුපියල් 15000ක විකුණුම් ඉන්වොයිසියක් 1,50,000ක් ලෙස විකුණුම් ජර්නලයට දාලා රුපියල් 15000ක විකුණුම් ඉන්වොයිසිය 1,50,000ක් කියලා විකුණුම් ජර්නලයට දාලා හරිනේ ඒතකොට අපිට එතන තේරෙනවානේ පුතේ වැඩිපුර දාලා කියලා කීයක් වැඩිපුර දාලා තියෙනවද මෙනෝලි කීයක් වැඩිපුර දාලා තියෙනවද ඔව් 15000ක එක 1 ලක්ෂ මම මොකක්ද බන් දුන්නේ 15000ක එකක් 1,50,000ක් කියලා නේ දුන්නේ 1,35,000ක් වැඩි ඒක අපි දන්නවා විකුණුම් ඉන්වොයිසියක් කියන්නේ ණයට විකුණුම් වල මූලාශ්‍ර ලේඛනය එතකොට ණයට විකුණුම් වල 20% තමයි විකුණුම් ගිණුම ණයගැති ගිණුම ණයගැති ගිණුම විකුණුම් ගිණුම ණයගැති ගිණුම හර 15යි
විකුණුම් කියලා විකුණුම් බැර ණයගෙති කියලා 15. ඔන්න ඔය 15000ක් ණයට විකුණුම් දාන්න ඕන එක අපි විකුණුම් ජර්නලයට 1,50,000ක් කියලා දැම්මොත් පුතේ දිත්ත සටහනම 1,50,000 ගානේ තමයි වැටෙන්නේ. දිත්ත සටහනම වැටෙන්නේ 1,50,000 ගානේ. එහෙනම් වැඩිපුර දාලා තියෙනවා කීයක්ද? 1,35,000. මට කියන්නකෝ ඉනෝපමා මේකේ වැඩිපුර තියෙන 1,35,000 අයින් කරන්න මොකද කරන්නේ? ණයගෙති කිනුව මොකද කරන්නේ? වැඩිපුර තියෙන 1,35,000 අයින් කරන්න. අදීශ අදීප පබසරා මොකද කරන්නේ? මේ ණයගෙති ගිණුමේ තියෙන වැඩිපුර තියෙන 1,35,000 අයින් කරන්න මොකද කරන්නේ? ණයගෙති ගිණුම බැර කරනවා 1,35,000. ඕක කියා ගන්න බෑනේ බං. එහෙනම් දැන් අඩුම ගියපම් විකුණුම් ගිණුමේ වැඩිපුර තියෙන එක අයින් කරන්න මොකද කරන්නේ? විකුණුම් ගිණුමේ බැර පැත්තේ 135ක් වැඩි. විකුණුම් ගිණුම වෙන්න ඕනේ හර වෙන්න ඕනේ 15. සෝරි බැර වෙන්න ඕනේ 15. නමුත් බැර වෙලා තියෙනවා 150. එහෙනම් මේ වැඩිපුර එක අයින් කරන්න හර කරනවා 135. වරද හදන්න කරන්නේ ඒක. එතකොටනේ පුතේ මේ 150ට 135 කැපිලා හර පැත්තේ 15ක් ඉතුරු වෙන්නේ. මේ බැර පැත්තේ තියෙන 150ට 135 කැපිලා බැර පැත්තේ 15ක් ඉතුරු වෙනවනේ. ඉතින් අපිට වරද නිවැරදි කිරීමක් නිකර ගන්න ඕනේ. ඒතර වරද නිවැරදි කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? විකුණුම් ගිණුම හර 135යි ණයගෙති ගිණුම බැර 135යි. ඔබන්ට හරිය ඇතුස්සන් බා. හරිය. හරි. ඊළඟට තියෙනවා වරදුන්නා විරාජ්. මොකද්ද ඊළඟට තියෙන වරද? රුපියල් 30000ක අත්පිට විකුණු අදාළ ගිණුම් වල වාර්තා නොවීම. එහෙනම් විරාජ් මොකද කරන්නේ? අත්පිට විකුණුම් අදාළ ගිණුම් වල වාර්තා කරලා නැහැ. එහෙනම් මට විරාජ් කියන්නකො අත්පිට විකුණුම් වල දිස්සරහන. විරාජ් නෙමෙයි වජිර පෙරේරා. වජිර අත්පිට විකුණුම් වල දිස්සටහන. ඔව් මොකද්ද? අත්පිට විකුණුම් වල දිස්සටහන. වජිර ඉන්නවනේ? ඉන්නවද බා? ඔව් වජිර ඉන්නවද? වජිර පෙරේරා අත්පිට විකුණුම් වල දිස්සටහන කියපම් බලන්න. කැඩි කැඩි ඇහෙන්නේ. මිනුලි අත්පිට විකුණුම් වල දිස්සටහන. ඒ කැඩි කැඩිද බං ඇහෙන්නේ? නේද? ඉතින් අත්පිට විකුණුම් වල දිස්සටහන බං මුදල් හර වෙනවා විකුණුම් කියලා 30000ක් විකුණුම් ගිණුම බැර වෙනවා මුදල් කියලා 30000ක්. හරි.
ඒතකොට ඒ කියන්නේ රුපියල් 30000ක අත්පිටි විකුණුම් අදාළ ගිණුම් වල වාර්තා නොවීම. ඒ කියන්නේ මේක දාලා නැහැ. මේ දිස්සටහන අදාළ ගිණුම් වල ඩබල් එන්ට්‍රි දාලා නැහැ. එහෙනම් ඒ වරද හදන්න මොකද කරන්නේ? වරද හදන්න ඉතින් දාපන්. ඉතින් වැරදි නිවැරදි කිරීම කියන්නේ ඒකනේ. ඉතින් වරද හදන්න නම් දාලා නැති එක දාන්න. මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බෙර. කොච්චරයි? හරි. ඊට පස්සේ 35000ක විදුලි වියදම් ගෙවීම 53000ක් ලෙස වාර්තා කිරීම. මට කියන්නකෝ විදුලි වියදම් ගෙවුවාම පබසරාද දන්නේ දිත්ත සටහන. විදුලි වියදම් ගෙවුවාම මොකද්ද පුතේ දිස්ස සටහන? ඔව් විදුලි වියදම් ගෙවුවාම විදුලිය හර මුදල් බෙර. මට ඕනේ පබසර ඉන්නවද? මම දැක්ක අර නයිට විකුණුම් වලත් ඒ උත්තරේ හරි කියලා දාලා තිබ්බා. පබසර ඇහෙනවද ඔයාට මං කියන එක? මොකද ඔන්ලයින් එකේ බුම්මට්ටෝ ඉන්න බෑ. පබසරා ඇහෙනවද ඔයාට මං කියන එක? පබසර ඔබ සිටීද? නමේ කොටස් දෙකක් දාගනින් කට්ටියම. ඔය පබසර කියලා කියන්නේ නැද්ද බං? ඇහෙන්නේ නැද්ද මං කියන එක? එහෙම කියනවා හරි. ඔක આવොත් කියපන් අයිත්. හරි. ලැට් එනවා. හරි. විදුලියනේ දිස්සරහන මොකද්ද බං? විදුලිය හර වෙනවා මුදල් කියලා 35000ක් මුදල් බැර වෙනවා විදුලිය කියලා 35000. හරිනේ. ඒතර විදුලි වියදම් ගෙවුවාම පුතේ විදුලිය හර මුදල් බැර. එතන කියන්නේ 35000ක විදුලිය 53000ක් ලෙස වාර්තා කිරීම. ඒතර මෙයාලා වාර්තා කරන්නේ මං කීයක් කියලාද? 53000ක් කියලා. 53000ක් ලෙස වාර්තා කළා. ඒතර වැඩියෙන් දාලාද අඩුවෙන් දාලාද? වැඩියෙන් දාලාද අඩුවෙන් දාලාද? කීයක් වැඩියෙන් දාලාද? කීයක් වැඩියෙන් දාලාද? ඔව් 18ක්. 18ක්ද බං? 8ක් කොහෙද යකෝ 35 දාන්න ඕන එක 53ක් කියලා දාපුවාම කොහෙද 8ක්? 18ක්. 18ක් නේ. හරිනේ. 18ක් වැඩි. එහෙනම් ඒක අයින් කරන්න මොකද කරන්නේ? විදුලිය බැර 18යි මුදල් හර 18යි. එහෙනම් වැරදි වෙදි කිරීමේ දිස්සටහන් ලියලා නම් හරි දාගන්න. මුදල් ගිණුම හර 18000යි විදුලිය බැර 18000යි. මුදල් හර විදුලිය බැර 18000යි. හරි. ඊළඟ එක රුපියල් ලක්ෂ 2ක බැංකු ණය ගැනීම අදාළ ගිණුම් වල පැතිමාරු කර ලියා තිබීම. රුපියල් ලක්ෂ 2ක
බැංකු ලෝන්යක් අරගෙන ඒක අදාළ ගිණුම් වල පැති මාරු කරලා. එහෙනම් මට කියන්නකෝ මිනුලි බැංකු ණයක් ගත්තාම දිස්සටහන මුදල් හර බැංකු ණය කියලා ලක්ෂ දෙකක් බැංකු ණය බැර වෙනවා මුදල් කියලා ලක්ෂ දෙකක්. හරිනේ. ඒක කියන්නේ බං අදාළ ගිණුම් වල පැති මාරු කරලා. එහෙනම් බං පැත්ත මාරු කරන්නත් හරි පැත්ත දැනගන්න එපා. ඔන්න දැන් හරි පැත්ත. පැති මාරු කරලා. ඒ කියන්නේ මුදල් ගිණුම බැර වෙලා බැංකු ණය හර වෙලා. ඔන්න පැත්ත මාරු කරලා. දැන් මට කියහන් තෙනුජය මේ වරද හදන්න මොකද කරන්නේ? හරි පැත්තට ගාන ඩබල් කරලා දාන්න. හේතුව පුතේ අපි මුදල් ගිණුම ලක්ෂ දෙකක් හර කරාට වරද නිවැරදි වෙන්නේ. හේතුව ලක්ෂ දෙක කැපෙනවනේ වරද කැපෙනවනේ. එහෙනම් අපි හර කරන්න ඕනේ මුදල් ගිණුම ලක්ෂ 4ක්. ලක්ෂ 4ක් හර කරොත් තමයි ලක්ෂ 4ට ලක්ෂ 2 කැපිලා හර පැත්තේ ලක්ෂ 2ක් ඉතුරු වෙන්නේ. එහෙනම් පුතේ වරද හදන්න මුදල් හර ලක්ෂ 2යි ලක්ෂ 4යි බැංකු ණය බැර ලක්ෂ 4යි. එහෙනම් එතන වැරදි නිවැරදි කිරීමේ දිස්සටහන යන්නේ කොහොමද? වැරදි නිවැරදි කිරීමේ දිස්සටහන යන්නේ මුදල් ගිණුම හර ලක්ෂ 4යි බැංකු ණය ගිණුම බැර ලක්ෂ 4යි. හරිනේ. ඔන්න ඔක තමයි දිස්සටහන. පැහැදිලි සීන් එක. ඊට අමතරව මම ඔක මෙහෙම කියලා දෙන්නම්. දැන් ඇත්තටම බැංකු ණයක් ගත්තාම පුතේ අපි හිතමු මෙහෙම කියලා. ඔන්න මුදල් පොතේ ලක්ෂයක් තියෙනවා. බැංකු ණයක් ගත්තාම ලක්ෂ 2 මුදල් පොතට එකතු නෙවෙන්න ඕනි. ලක්ෂ 2ක් එකතු වෙන්න ඕනි. හැබැයි අපි කරේ මොකද්ද? මුදල් පොත බැර කරලා තිබ්බා. වැරදි පැත්තට දාලානේ. ඒ කියන්නේ අපි ලක්ෂ 2ක් අඩු කරලා. මේක පොඩ්ඩක් අපි ගමුකෝ ලක්ෂ 3ක් කියලා. හරි. ඒක ලක්ෂ 3 තිබ්බ එකට ලක්ෂ 2ක් බැංකු ණයක් ගත්තාම පුතේ උත්තරේ එන්න ඕනේ ලක්ෂ 5. හැබැයි ඇවිල්ලා තියෙන්නේ කීයද? අඩු කරපු ගමන් ලක්ෂය ඇවිල්ලා තියෙනවා. බලන්න වැරදි පැත්තට දාපු ගමන් වෙලා තියෙන ඩිෆරන්ට් එක ලක්ෂ 4ක. ඒකයි ඒක හොඳට මතක තියාගනින්. ගිණුමක වැරදි පැත්තට දැම්මොත් ඒක නිවැරදි කරද්දී ඩබල් වෙනවා. ගිණුමක වැරදි පැත්තට දැම්මොත් නිවැරදි කරද්දී ඩබල් වෙනවා. එහෙනම් අවසාන එක්කෙනා වැටුප් ගෙවීම 15000 විදුලිය ගිණුමට හර කිරීම. කියමු බලන්න වරද හදලා. වැටුප් ගෙවීම 15000 කොහොමද යන්නේ දිස්සටහන? වැටුප් හර වෙනවා මුදල් කියලා 15000ක් මුදල් බැර වෙනවා වැටුප් කියලා 15000ක්. ඕකනේ දිස්සටහන. වැටුප් හර මුදල් බැර. දැන් කරලා තියෙන වරද මොකද්ද? වැටුප් 15000ක් ගෙවපු එක විදුලිය ගිණුමට හර කරලා. විදුලිය ගිණුමට හර කරලා. ඔන්න වරද. එතකොට මෙතන ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි පුතේ මුදල් පොතේ වරදක් වෙලා නැහැ. ඇයි වැටුප් ගෙව්වත් විදුලිය ගෙව්වත් පුතේ මුදල් පොත බැර නෙවෙන්නේ. ලයිට් බිලක් ගෙවුවත් සේවකයන්ට පඩි ගෙවුවත් ලාච්චේ සල්ලි අඩු වෙනවා. ඒතර මෙතන මුදල් පොතේ නෙවෙයි වරද වෙලා තියෙන්නේ. වැටුප් ගිණුමට වැටෙන්න ඕන එක වෙනත් ගිණුමකට දාලා. එහෙනම් පුතේ මේක නිවැරදි කරන්න මොකද කරන්නේ? නිවැරදි කරන්න වැරදි ගෙදරින් අයින් කරනවා. වැරදි ගෙදරින් අයින් කරනවා. මොකද්ද වැරදි ගෙදර? විදුලිය ගිණුම. එහෙනම් විදුලිය ගිණුමෙන් අයින් කරන්න පුතේ විදුලිය ගිණුම බැර හරි ගෙදරට එක්කන් එනවා වැටුප් හර 15යි
එනම් වැරදි විදි කිරීමේ ජර්නල් සටහන වැටු ගිණුම හර විදුලිය ගිණුම බැර 15යි. හරි. වැටු හර විදුලිය බැර 15යි. දැන් ගන්න. හරි. හරි. ඊට පස්සේ මම දෙනවා තුන්වෙනි එක. ලෙජර ගිණුම් තුලනය කිරීමේදී සිද්ධ වෙන වැරදි. ලෙජර ගිණුම් තුලනය කිරීමේදී සිදුවන වැරදි. මොකද්ද පළවෙනි එක? මූලික පොත් එකතු කිරීමේදී එකතුව කිසියම් මගයකින් වැඩි වීම. එහෙනම් ඒකට ලියමු තුන්වෙනි එකේ පළවෙනි එක විකුණුම් ජර්නලය එකතු කිරීමේදී 22000ක් වැඩියෙන් එකතු කිරීම. විකුණුම් ජර්නල එකතු කිරීමේදී 22000ක් වැඩියෙන් එකතු කිරීම. ඒකේ දෙවෙනි එක තියෙනවා මොනවද? ලෙජර ගිණුම් තුලනය කිරීමේදී එහි එක පැත්තක එකතුව කිසියම් මගයකින් වැඩියෙන්ගෙන තිබීම. මුදල් පොත තුලනය කිරීමේදී 15000ක් වැඩියෙන් එකතු කිරීම. ඔන්න පුතේ ඒකට දාලා උදාහරණයක්. තුන්වෙනි එක ලෙජර ගිණුමක ශේෂයක් ඉදිරියට ගෙන යාමේදී ඇතිවන දෝෂ. බැංකු ණය ගිණුමේ ශේෂය 40000 සමාවක් 50000ක් ලෙස ඉදිරියට ගෙන යාම. හරි. හදමු බලන්න පට ගාලා ඊටුන. ඔබ බැංකු ණය ගිණුමේ ශේෂය 40000 50000ක් ලෙස ඉදිරියට ගෙන යාම. පබසර මං කිව්වා 9 කොටස් දෙකක් දාගන්න කියලා. පබසරද පබසරාද දන්නේ 9 කොටස් දෙකක් දාගන්න.
ඔව් පුතේ. මොකද? හරි ගමු. හරි. බලන්න. විකුණුම් ජර්නලය එකතු කිරීමේදී දැන් මෙතන මූලික සටහන් පොත්නේ. විකුණුම් ජර්නලය කියන්නේ බං ණයට විකුණුම්. හරිනේ. ඒතර විකුණුම් ජර්නලය එකතු කරනකොට 22000ක් වැඩියෙන් එකතු කරනවා. පුතේ අනිවාර්යෙන් විකුණුම් ජර්නලය එකතු කරද්දි වැඩියෙන් දැම්මා කියන්නේ ඩබල් එන්ට්‍රියම වැඩි. ඒතර එතන කියන්නේ බං ණයට විකුණුම් වල 30 වැඩියෙන් දාලා කියලා. ඒතර හොඳට මතක තියාගන්න. විකුණුම් ඉන්වොයිසියක් වැඩියෙන් දාලා නම් ඩබල් එන්ට්‍රිය වැඩි. මොන ඩබල් එන්ට්‍රියද? මොකද ණයට විකුණුම් වල 30 බං ණය ගැති හර විකුණුම් වැඩ. ඔකන් 30. ඒතර විකුණුම් ඉන්වොයිසියක් වැඩියෙන් දාලා කියන්නේ මේ 30 වැඩිපුර දාලා. විකුණුම් ජර්නලයේ වැඩි කියන්නේ මේ 30 වැඩියෙන් දාලා. පුතේ විකුණුම් ඉන්වොයිසියක එහෙම නැත්නම් විකුණුම් ජර්නලයේ වරදක් තිබ්බොත් මෙන්න මේ දිත්ත සටහන තමයි වරදින්නේ. ඒ කියන්නේ ඩබල් එන්ට්‍රියම වරදින. ඉන්වොයිසිය වැඩි කියන්නේ මේ දෙක වැඩි. ජර්නලයේ වැඩි කියන්නේ මේ දෙක වැඩි. ඉන්වොයිසිය අඩුවෙන් දාලා නම් ගිණුම් දෙකේම අඩුයි. ජර්නලයේ අඩුවෙන් දාලා නම් ගිණුම් දෙකේම අඩුයි. දැන් මේක කියන්නේ විකුණුම් ජර්නලයේ එකතු කරනකොට 22000ක් වැඩියෙන් එකතු කරලා. එහෙනම් මේ වැඩිපුර එකතු කරපු එක අනිවාර්යෙන් ඩබල් එන්ට්‍රියම වැඩිපුර ගිහින් තියෙනවා. එහෙනම් ඒ වරදා ගන්න මොකද කරන්නේ? ඩබල් එන්ට්‍රිය කන පිට ගන්නවා 22ක්. විකුණුම් හර කරනවා 22ක්. ණය ගැති බැර කරනවා 22ක්. ඔච්චරයි. හරි? කොන්දර දෙනවා.
ඊට පස්සේ බං ඊලේක හරි ඊලේකේ තියෙනවා බං මුදල් පොත තුලනය කිරීමේදී 15000ක් වැඩියෙන් එකතු කිරීම. දැන් මුදල් පොත කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් වකීම් ආදායම් වියදම් වලින් ඇහෙන්නේ වත්කම. වත්කම නම් මුදල් පොතේ එන්නේ මොන ශේෂයක්ද? හරට දෙන්නේ බැරට දෙන්නේ. හරට දෙන්නේ. එහෙනම් මම මුදල් පොත තුලනය කරාට පස්සේ එන්නේ හරට. 15000ක් වැඩිලු. එහෙනම් ඔය කොහෙටද වැඩි කියන්නේ? හරට. ඒක අයින් කරන්න මොකද කරන්නේ? මුදල් පොත බැර මුදල් පොත බැර අය එකක් නැහැ. එහෙනම් මොකක්ද දෙන්නේ? අවිනිශ්චිතය. අවිනිශ්චිත ගිණුම හර 15. තව එකක් ගමු එහෙම. වැටුප් ගිණුම තුලනය කරද්දි 5000ක් වැඩි. අදපම් බලන්න වරද. පට ගාලා. වැටුප් ගිණුම තුලනය කරනකොට 5000ක් වැඩියෙන් දාලා. ඊටර කල්පනා කරන්න. වැටුප් කියන්නේ වියදම. වියදමක් වැඩිපුර දැම්මොත් හරටනේ දාලා තියෙන්නේ. එහෙනම් වැටුප් බැර අවිනිශ්චිත හර. හරි. ඊට පස්සේ ණය හිමි ගිණුම තුලනය කිරීමේදී 20000ක් අඩුවෙන් දාලා. ණය හිමි ගිණුම තුලනය කිරීමේදී 20000ක් අඩුවෙන් දාලා. කියමු බලන්න. මං කියන්නේ හොඳට අහගන්න. ණය හිමි ගිණුම තුලනය කිරීමේදී 20000ක් අඩුවෙන් වාර්තා කරනවා. ණය හිමි ගිණුම තුලනය කරද්දී 20000ක් අඩුවෙන් දාලා. මිනුලි ණය හිමි බැර. පුතේ ණය හිමි කියන්නේ වගකීමක්නේ. ඒතර බැර ශේෂයක් නෙන්නේ. ඒතර ණය හිමි එක අඩුවෙන් දාලා කියන්නේ බැර පැත්ත අඩුයි. එහෙනම් ණය හිමි බැර අවිනිශ්චිත හර. හරි? ඊළඟ බැංකු ණය ගිණුමේ ශේෂය 40000 ඉදිරියට ගෙන යාමේදී 50000ක් විදියට අරන් ගියේ. එතකොට ඒක ප්‍රායෝගිකව කල්පනා කරනවා. බැංකු ණය කියන්නේ මොන ගිණුමක්ද? බැංකු ණය කියන්නේ මොන ගිණුමක්ද? වගකීම. ඒතර අපි හිතමු සාමාන්‍යයෙන් මේකේ බන්ධයෙන් තියෙනවා බැංකු ණයක් ගත්තොත් මුදල් හර බැංකු ණය බැර මුදල් කියලා 1,02,000 ලක්ෂ 2ක් කියලා දාමු. ඊට පස්සේ බැංකු ණය වාරිකයක් ගෙවනවා මුදල් කියලා 1,60,000. ඒතර මේ බැංකු ණය ගිණුම තුලනය කරද්දී ලක්ෂ 2යි පාගේ ඉන්නේ කීයද? 40000යි. ඊගේ දාන්න ඕනේ කීයක්ද? 40000යි. මෙතන කියන්නේ මොකද්ද? බැංකු ණය ගිණුමේ ශේෂය 40000. මේ තියෙන 40000 50000ක් ලෙස ඉදිරියට ගෙන යාම. ඉදිරියට අරන් ගිහින් තියෙන්නේ බම් 50000ක් කිය. ඔන්න වරද. තේරුණාද? ඒතර මුලින්ම වරද තේරුම් ගන්න ඕනේ. එහෙනම් බං මේ වරද තියෙන්නේ බැංකු ණය ගිණුමේනේ. බැංකු ණය ගිණුම ඉදිරියට අරන් ගිහින් තියෙන්නේ 50යි නම් අරන් යන්න ඕනේ 40නේ. වැඩිපුර අරන් ගිහින් තියෙනවා කීයක්ද? 10ක්. ඒ වැඩිපුර අරන් ගියපු 10 අයින් කරන්න මොකද කරන්නේ? ඒ වැඩිපුර 10 අයින් කරන්න හර කරනවා 10ක්. අවිනිශ්චිත බැර 10යි. බැංකු ණය හර 10යි අවිනිශ්චිත බැර 10යි. බැංකු ණය හර 10යි අවිනිශ්චිත බැර 10යි. තේරුණාද බං? ලියද?
හරි. හතරවෙනි එක. ශේෂ පිරික්සම හදද්දි සිද්ධ වෙන වැරදි. ඒකේ පළවෙනි එක තියෙනවා බං ලෙජර ගිණුමක ශේෂයක් උපුටා ගන්න නොතිබීම. අපි ගමු වැටුප් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට උපුටා නොගැනීම. වැටුප් ගිණුමේ ශේෂයේ ශේෂ පිරික්සුමට උපුටාගෙන නැහැ. අන්න වරද. දෙක ඒකේ තියෙනවා ගිණුමක දැක් වූ හරශේෂයක් බැරශේෂයක් ලෙස හෝ බැරශේෂයක් හරශේෂයක් ලෙස ශේෂ පිරික්සුමට දාන්න. ඒ කියන්නේ ණයගැති ගිණුමේ මෙතන වැටුප් ගිණුමේ ශේෂය 20000 ශේෂ පිරික්සුමට උපුටාගෙන නැතමේ. ඒට වටනා ගමන්නේ ණයගැති ගිණුමේ ශේෂය 53000 ශේෂ පිරික්සුමේ වැරදි පැත්තේ වාර්තා කිරීම. ශේෂ පිරික්සුමේ ණයගැති ගිණුමේ ශේෂය 50000 ශේෂ පිරික්සුමේ වැරදි පැත්තේ වාර්තා කිරීම. තුන්වෙනි එක ගිණුමක දැක් වූ නියමිත වටිනාකම වෙනකොට වෙනත් වටිනාකමක් ශේෂ පිරික්සුමට දාලා. මුදල් ගිණුමේ ශේෂය 68000 ශේෂ පිරික්සුමට 86000ක් ලෙස වාර්තා කිරීම. 86000ක් ලෙස වාර්තා කිරීම. හරිනේ. ඔන්න වරද. කොහොමද හදන්නේ? ශේෂ පිරික්සුම විස්තරය හර බැර. අර පබසරා කියලා ඔන්ලයින් එකේ ඉන්න ළමයා මට WhatsApp අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්නේ. හරිද? හරි. දැන් මෙතන පළවෙනි එකේ තියෙන්නේ බම් වැටුප් ගිණුමේ ශේෂය. ශේෂ පිරික්සුමට උපුටා නොගැනීම. දැන් මට කියපන්කෝ වැටුප් කොහෙද ශේෂ පිරික්සුමේ දාන්නේ? හරටද බැරටද? හරටද බැරටද? හරට. ඒක උපුටගෙන නැල්ලු. ඒතර මේ වැටුප් ගිණුමේ ශේෂයේ ශේෂ පිරික්සුමනේ දාලා නැත්තේ. වරද තියෙන්නේ වැටුප් ගිණුමේ නෙවෙයි. තියෙන්නේ කොහෙද? ශේෂ පිරික්සුමේ. වැටුප් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට තමයි උපුටගෙන නැත්තේ. ඒතර වරද තියෙන්නේ බං ශේෂ පිරික්සුමේ. ශේෂ පිරික්සුම තමයි දාලා නැත්තේ. එහෙනම් මම මේ වරද හදන්න මොකද කරන්නේ? ශේෂ පිරික්සුම හර 20000යි. ලියන්න එපා. ශේෂ පිරික්සුම හර 20000යි. ඔන්න වරද හැදුවා. ඉතින් වැටුප් දාලා නැත්තම් ශේෂ පිරික්සුමට හරට ඒ වරද හදන්න ශේෂ පිරික්සුම හර 20000යි. අය එකක් නෑ. එහෙනම් මොකක්ද දෙන්නේ? අවිනිශ්චිත බැර 20000යි. අවිනිශ්චිත ගිණුම බැර වෙනවා 20000. පැහැදිලි සිද්ධිය. ශේෂ පිරික්සුම හර අවිනිශ්චිත ගිණුම බැර. ඔන්නක තමයි ඉස්සරහ. හරි. දැන් මෙතනදී පුතේ ගිණුම්කරණේ අපි ශේෂ පිරික්සුම කියන නම ලියන්නේ. ඒ වෙනුවට ලියන්නේ මොකද්ද? ටික හර අවිනිශ්චිත බැර. ටික හර අවිනිශ්චිත බැර. ඔන්න දැන් මම අහනවා තෙනුජේගෙන් ප්‍රශ්නයක්.
වරිපනම් ගිනුමේ ශේෂය ශේෂ පිරික්සුමට මග හැරිලා. දැන් ශේෂ පිරික්සුම දාලා නැහැ. අදහම් බලන්න වරද. වරිපනම් ගිනුමේ ශේෂයේ ශේෂ පිරික්සුමට දාලා නැහැ. කොහොමද යන්නේ? ටික ටිකක් අර අවිනිශ්චිත බැල. මිනුලි ණය හිමි ගිනුමේ ශේෂයේ ශේෂ පිරික්සුමට දාලා නැහැ. කොහොමද යන්නේ මිනුලි? මට මුලින්ම කියහන්කෝ ණය හිමි කියන්නේ වත්කම් වගකීම් ආදායම් වියදම් වලින්. ණය හිමි කියන්නේ වත්කමක්ද වගකීමක්ද ආදායමක්ද වියදමක්ද? වගකීමක් නම් සාමාන්‍යයෙන් ඉන්නේ හරටද බැලටද? බැරට එන්නේ. එහෙනම් ණය හිමි ගිණුමේ ශේෂයේ ශේෂ පිරික්සුමේ නෑ කියන්නේ බැරට නෑ. එහෙනම් ටිකක් බැර අවිනිශ්චිත හර. පැහැදිලිද? මුදල් ගිණුමේ ශේෂයේ ශේෂ පිරික්සුමේ නෑ කියන්නේ මුදල් කියන්නේ වත්කමක් එන්නේ හරට. එහෙනම් ටිකක් හර අවිනිශ්චිත බැර. බැංකු ණය ගිණුමේ ශේෂයේ ශේෂ පිරික්සුමේ නෑ. එහෙනම් බැංකු ණය කියන්නේ වගකීමක් එන්නේ බැරට. ටිකක් බැර අවිනිශ්චිත හර. ලද ගෙවල් කුලී ආදායම් ශේෂ පිරික්සුමට දාලා නැහැ. එහෙනම් ලද ගෙවල් කුලී කියන්නේ ආදායම් වෙන්නේ බැරට ටිකක් බැර අවිනිශ්චිත හර. පැහැදිලි සිද්ධිය නෝ තමයි. අපි දෙවෙනි එක හදන්න. ණය ගැති ගිණුමේ ශේෂය 50000 ශේෂ පිරික්සුමේ වැරදි පැත්තේ වාර්තා කර ඇත. මට වැරදි පැත්ත නෙමෙයි. ණය ගැටියෝ හරියට දැම්මොත් කොහෙද දාන්න ඕනේ? හරද බැරද? හරට දාන්න. එහෙනම් වැරදි පැත්ත මොකද්ද? බැරට දාලා තියෙන්නේ. ඔන්න වරද. ඔන්න වෙලා තියෙන වරද. එහෙනම් මේ ශේෂ පිරික්සුමේ වරද හදන්න මොකද කරන්නේ? කියන්න බලන්න. මොකද කරන්නේ? හරි පැත්තට ඩබල් කරලා දාන්න. එහෙනම් පුතේ ශේෂ පිරික්සුම හර අවිනිශ්චිත බැර ලක්ෂයයි. ඩබල් කරලා දානවා. ඒ කියන්නේ ටිකක් හර ලක්ෂයයි අවිනිශ්චිත බැර ලක්ෂයයි. ටිකක් හර ලක්ෂයයි අවිනිශ්චිත බැර ලක්ෂයයි. හරිනේ? ටිකක් හර ලක්ෂයයි අවිනිශ්චිත බැර ලක්ෂයයි. අවසාන එක මුදල් ගිණුමේ ශේෂය 68000 ශේෂ පිරික්සුමේ 86000ක් ලෙස වාර්තා කරනවා. එතකොට බලන්න පුතේ මුදල් කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. කොහෙටද මුදල් දාන්නේ? හරට 68 දාන්න ඕනේ. හැබැයි මෙයා දාලා තියෙන්නේ කීයද? 68 වෙනුවට 86ක් දාලා තියෙනවා. හදමු බලන්න වරද. 68 වෙනුවට 86ක් දාලා. එතකොට 18ක් වැඩියෙන් දාලා. කියමු බලන්න වැරදි කිරීමේ ඉස්සරහන. ටිකක් හර 18000යි බා. සෝරි මේ අවිනිශ්චිත හර 18යි ටිකක් බැර 18යි. අවිනිශ්චිත හර ශේෂ පිරික්සුමේ වේ වැඩිපුරනේ දාලා තියෙන්නේ. 68 දාන්න ඕන එක 86 දාලා. ඒ වැඩිපුර එක අයින් කරන්න ශේෂ පිරික්සුම බැර. ඒ කියන්නේ ටිකක් බැර 18යි. ටිකක් බැර 18යි. අවිනිශ්චිත හර 18යි. හරිනේ? උඹලා දැන් accounts පුළුවන් වුණාට ගණන් බෑ වගේ මට වෙයි. නේ බා? හරි. එහෙනම් ඔය ටියුට් එකේ ඔයාලට දැන් ඒ කියන්නේ සියලුම දේවල් ටික වෙලා තියෙන්නේ අර දෝෂ ටික අපි ලබන සතියේ ගමු.
දෙවෙනි අභ්‍යාසයේ තුන්වෙනි අභ්‍යාසයේ 4 5 6 7 8 වෙනකන් හදමු. 8 වෙනි අභ්‍යාසය වෙනකන් කරමු. හරිනේ. ඊට පස්සේ වෙනදා මහා උපකාරක සේවා වලට ඔයාලට බ්‍රහස්පතින්දා ඔන්ලයින් පන්තිය පැවැත්වෙනවා. හරිනේ. ඒතර ඒ ටියුට් එක ඇවිල්ලා ඇත්තේ දැන් මේ මාසේ යන්නේ අලෙවිකරණයේ කළමනාකරණය. ඒ ටියුට් එක තමයි අපි ෆිසිකල් ගන්න යන්නේ. ඒතකොට ඔන්ලයින් එකේ මේ වැඩි කිරීම ටියුට් එක ඉවරුනාට පස්සේ අලෙවිකරණයේ කළමනාකරණය ඔයාලට ගන්න. හරිනේ. ඒතකොට පාඩම් දෙකක් යනවා. සමුදා යන්නේ වැඩි කිරීම. ඔකට්ටියට පුතේ බ්‍රහස්පතින්දා වෙනදාම උපකාරක සේවා ගන්න. හරිනේ. හරි. එහෙනම් අපි නැවත හම් වෙන්නේ බදාදා පේපර් ක්ලාස් එකේ. හරිනේ. එහෙනම් පුතේ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි අදට එහෙනම් පන්ති අවසන් කරනවා. ආයුබෝවන්.